ටික හඳ පලාගෙන වර මහමෙරු පර්වතේ පෙරලාගෙන වර ඕම් නමෝ ඉති පිටකත් අනිත් දුක්ඛනත්ත සත්ත බොජ්ජංගෝ අට්ටංගෝ මග්ගෝ චතුරත පඨාන සම්පති දුසාර ඕම් මුස්තම ඕම් ස්ටිසා සකල සතට වින කරවන යකුනේ මෙවැනි පුදට තොප ඇසර වරුනේ ඕම් ස්ටිසා තංගෝ මග්ගෝ චතුසයි පඨාන සම්පති දුසාර ඕරවල සවුල් බියා ඕරවල ඒසුහා වැඩේ ඉවරද කුරුම්මා? සිරිසෙල්ලාමියෝ. ඔව්. මං ඔය එක්කන් ආවේ මගේ උදව්වට හිතහිය කෙනෙක් ඕන හින්දා. ඉතින් මම බය වුන්නේ නෑ. මට කටපාඩම් වැඩිකමට බැරි වෙලා වැරදි මන්තරයක් කියවුණා. ඒ කිව්වේ කුරුම්මා? ඒකේ ප්‍රතිඵලේ මොකද්ද කියලා මට දැම්මම වැටහෙන්නේ නෑ ළමයෝ. කුරුම්මානේ. මම පෞල්කාරයා. මේ ආපු ගමන ගැන කමලටවත් මං හරියට කිව්වේ නෑ. ඔය ළමයා බය වෙන්න කාරියක් නෑ. මං ඔය ළමයාව තාරස්සා කරලානේ ඇවිල්ලා තියෙන්නේ. අර මං මතුරුලා දීපු වැල් ටික ඔක්කොම වත්තට දැම්මනේ. ඔව්. ඉතින් එහෙනම් බය වෙන්න කාරියක් නෑ. අපි යමු. ගමු මේක. දාමු මේක. ටෝච් එක මේක නේ. ඔව්. බලාගෙන. හැබැයි ළමයෝ වත්තමායේ මේ නාඳුන කෙනෙක්ගේ ඡායාවක් හරි දැක්කොත් මට ඇවිල්ලා කියන්න ඕන. ඉතින් නිකන්වත් මේකට පස් ටිකක් දාලා තලා ගන්න බෑනේ. මට සෝමි මු තාමත් නෙදිනේ බා. ළඟදී කසාද බැඳ මිනිස්සුන් නිමල් ටිකක් හීතට උදේ පාන්දර ගන්න නිදා ගන්න වැඩි. එහෙනම් ඉතින් ළඟදීම අමාරු වැටෙන්නේ මම. ඌ එළියනකන් නිදාගත්තා කියලා උඹ කොහොමද අමාරු වැටෙන්නේ? ඇයි ඉතින් උඹත් ළඟදී කසාද බඳිනවනේ. ඊට පස්සේ උඹත් එළියනකන් හීතලට නිදාගනි. උඹ වයි සිරාවයි දෙන්නවම කොරටු එක්කගෙන යන්න ඇවිල්ලා නැගිටවන්න වෙන්නේ මට. බල්ලා කියපු දේවල් මට යාන්තමට ඇහුණා නේ මට. අද ටිකක් නිින්ද ගියේ. ඊයේ රෑ මෙයා ගෙදර එනකොට රෑ 12ක් පහුවෙලාමයි හිතේ. ඔව්. ඒකට මෙයාගේ ටිකක් හිත හොඳ නැහැ. කුරුම්මාමගේ වැඩකට උදව්වට කතා කළා. අනේ මගේ හිතන හොඳක් නෑ. සිරි. විමල්ලා ඊළ තේ බීලක් දන්නේ. අපි තේ බෑ යාවේ නගා. එහෙනම් අපි යනවා. අපි යනවා. ඔයා දෙටියන්. යන්. යාලු මෙහාට එන්න යාලු. හිමල්. බයට එන්නද? කවුරුරි කතා කරනවා. කවුරු කතා කරන්නද බං? අපි තමයි අපිට කතා කරේ යන්න. බයට පේනවද?
අර ගහගාව කවුරු හරි ඉන්නවා. ගහලඟ? ඔව්. ඕබන් කවුරුවත් නැහනේ. යාළුවෝ. එන්න මෙහාට. යමු අපේ ගෙදර. කරකෝප්පුවට. මොකද බං? මම කුරුම්මාමට පණිවිඩයක් කියලා ඉක්මනටම තොරතුරට එනවා. හොඳේ. මම ඉක්මනට එනවා. හොඳේ. මම එනවා ඉක්මනටම. බං. අනුමානයක් නැහැ සිරා මොකෙක්ද හරි බය වෙන්නේ. ඕමි. සිරා ඊරා ගියයි කිව්වේ කුරුම්මාම එක්ක නේද වැඩකට. එහෙදි මොහොකට හරි බය වුණාද දන්නේ නැහැ. කාටකට අපි ඔක් කල්පනා කරන්න ඕනේ නෑ බං. දැන් සිරා ගියේ කුරුම්මාමව හම්බෙන්නනේ. සිරා බය වෙලා නම් කුරුම්මාම ඒකට මොකක් හරි කරයි. පියා. ඒ කියන්නේ අපි බය වෙන්න ඕනේ නැහැ නේ. හරිය. කරකෝප්පුව. මන්තරේ වැරදිච්ච වෙලාවේ සිරිසල් ළමයෝ මම තාම දැක්කේ නෑනේ. මාත් දකින්න එපාය. වයසක යාළු ඔය මාව දැක්කේ නෑ කිව්ව නේද? ඔන්න මං ආවා. කුරුම්මාමේ ඔය ඇවිල්ලා තියෙන මගේ පිටිපස්සේ. මොනවද කරන්නකෝ? ඉන්න යාළු මං කරන්නම් කරලම පෙන්නන්නම්. ඔන්න එහෙනම් අනිකය මම් පුල්ලි ගොනෝ මෙල්ලන වී තරගෙට මංගලමේ යුවතිපති සිත මතා වෙන්නට අනිකය මම් පුල්ලි ගොනෝ මෙල්ලන වී තරගෙට මංගලමේ යුවතිපති සිත තොසා වෙන්නට නොදකින් වෛර ගොනා නොදකින් වෛර ගොනා කම්මැලි වී රැවුනා කම්මැලි වී යවුනා යන මේ ගන්ගානේ රස කැවිලි පටවලා නෑදෑයෝ එකතු වෙලා පුරාණයේ සිරිතට අනික යමම් පුල්ලි ගොනෝ මෙලන වී තරගෙට මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නට කවදා කරනද මේතනට මාර ජොලියක් ගිහිල්ලා ඒකනේ මේ සින්දුව මතක නැතුණානේ යාළුවෝ මට සින්දුවක් මතක් කරලා දෙනවෝ කුරුම්මාමේ ෂෝක් නටු ඈ. නටුව උඹ මෙතනට එනකොට අපි නටනටාද හිටියේ? නෑ. නටන නැහැ කියන්නේ. හොඳයි. මෙන්න තොත්ත බබු වෙලා. කොර හිටපු දේ දන්නේ නැහැ. කුරුමාව නැටුවේ මෙන්න මෙහෙම එන්න ඔය හොඳ නේ උඹ ආපුවත බලන්න ඵලෙ යන්න. මෙහෙම කොහොමද අපේ කුරුමාව හම්බෙන්නේ සුවදෝ උඹ ගිහිල්ලා දැන් වෙන්නලා කරේ. ඈ කිව්වම අහලා ඵලයන් කොල්ලෝ. ජම්බා මේගොල්ලෝ මොකද්ද නැටුමක් නටන්න හදන්නේ කුරුම්මාමේ එතකොට මූව පේන්නේ අපිට විතරද? ඔව්නේ. මේ යාළු මට වෙන්නේ සින්දුවක් මතක් කරලා දෙනවාකෝ මේ මං උඹව ඇඳලා දානවා මහ මොහොතේ. ආයි ආත්ම 7කට ගොඩ එන්න බැරෙන්න. ඔයාට එහෙම කරන්න බෑ යාළු මං එක්ක හොඳට දන්නවා මං තව සින්දුවක් මතක් කරගෙන එන්නම් තාතා බයි භූතයට මුකුත් කරන්න කුරුම්මාමට බැරිද? ඒක ඇත්තද? අම්මෝ අපි ඉවරයි. දැන් මොකද කරන්නේ? සිරිසෙල් ළමයෝ ඔය ළමයා බය වෙන්න එපා. ඌ මොනවයි දන්නේ මගේ මන්තර සෑස්තරය ගැන. හැබැයි අද රෑ 12 පහු වෙන්න ඕන. එතකන් අපිට ඌ මොනව නොකරයිද? තරම් විපත්තියක් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ
එහෙමනම් අර සුවඳලා එනකොට අපි නට හිටියයි කියලා කිව්වේ. ඔව් ඉතින් ඒ වගේ විකාරයක් දෙකක් නම් කරවයි. හැබැයි මන්තරේ වරදිනකොට කනත් හිටි අපි දෙන්න විතරයිනේ. ඒ හින්දා අපි දෙන්නට විතරයි පේන්නේ ඇහෙන්නේ. ඒ අර ඉස්සල්ලා වගේ මිනිස්සු ඉස්සර අපිව නැටුවොත් එහෙම මිනිස්සු හිතයි අපිට පිස්සුයි කියලා. අනික මේ කමලා ඉස්සර සිටිසෙන් ළමයෝ කලබල වෙන්න කාරි නෑ. කල්පනාවෙන් එමු. අද රෑ අඳුර වැටෙනකොට මෙහාට එමු. මං කලමනා ටික ලෑස්ති කරගන්නම්. අද රෑටත් අපි දෙන්න කැරකූප්පුවට යන්න ඕන. මේ ඊයේ ගියාට කමලගේ හිත හොඳ නැහැ. මේ අදත් යනකොට ආපොයි මමත් අල්ලගත්තේ හරි කොටි වල්ගයක්. සිටිසෙන් ළමයෝ මේ අහපන්. කාතින්ද වැරදි නොවෙන්නේ. මටත් වැරදුනා. දැන් ඒ වැරද්ද නිවැරදි කරගන්නයි මේ හදන්නේ. හරි මං කොහොම හරි එන්නම්. මේක ඉවරයක් කරගන්නත් එපේ. හැබැයි ආයි රෑට අපි දෙන්න හම්බ වෙනකන් දැන් එකට ඉන්න හොඳ නැහැ. මොකද ওই භූතිය අපි දෙන්නම එකට නටවයි. උඹ දැන් ඵලයන් ගෙදර. ඉතුරු හරිය මම බලා ගන්නම්කෝ. එහෙනම් මම යනවා. ඔව්. යාළු කොයාලු අර අනිත් යාළු රවන්නේ ඇයි බුදුමා මේ කියන්න පන මාගේ බුදුබාවා සින්දුවක් උගුර හිර වෙලා මැරුණු කවුරු හරි වෙන්න. හැම වෙලාවෙම සින්දු. ඕම හිටපන්කෝ. ඊයේ හැන්දෑ කරේ හොඳටම වෙරි වෙලා. අපි කියන දේ නා හල් තිත්තරන ගන්න නෑනේ. දැනුත් ගෙයින් එළියට බහලා එන්නමයි කල්පනාව. මම ගෙදර තියලා ආවේ කොත්තමල්ලි කටුවැල්බට ගෙනල්ලා තම්බල දෙනකන් නිදා ගන්නවයි කියලා. ඔන්න. මිග මහත්තයෝ අපි යන් ඉන්සිනක්ලා ගෙදර. ගොසුගතම් මම අපේ යාළුවානේ. ඔව්. එන්දිනාකේ. අපි කොත්තමල්ලි කටවල් බට්ටු එකත් අරගෙන එන්නම්. ඔය ගෙදර යන්නේ. ඒකත් හොඳයි. නැත්තම් මේ මිනිස්සයා තනියමනේ. එහෙනම් මම යනවා ඩෙංගි මහත්තයෝ. හොඳයි. මිග මහත්තයෝ මොකෝ? අපි යන් අපේ ගෙදර. ඒ මොකටද? අපේ නැන්දෑම ඔය බෙහෙත් බඩුකාරිය ගෙදර ගෙනලා තියාගෙන ඉන්නවා. අපි ඒකෙන් ටිකක් ඉන්සිනක් කරලා ගිහලා දෙමු. යමු. එන්සිනාකේ hey මම මොනවද කරන්නේ? මගෙන් අහන්නේ. ඔය ළමයිනේ දැන් නට හිටියේ. නට මොකද සිරිසෙන් ළමයෝ බය වෙලා වගේ. නෑ එන්සිනාකේ. නැට්වම දෙයාලු දැන් අපි ටික දුවමු. ඉතින් කොහොමද? පිළිසෙන?
සිරිසේන මලයෝ මොක මේ හතර ලන්දුවන්නේ? මං දිව්වද? මං දිව්වනේ. මං ලබන අවුරුද්ද මේ මැරතන් එකට දුවන්න පුරුදු වෙනවනේ. අර දුවන්නේ යාමෝ. මම එනකොට හිටියේ නටනටා. මිනිහා දැම්මම ලබන අවුරුද්දේ තියෙන මැරතන් එකට පුරුදු වෙනවලු. හිතේ යටි අපෙත් එක දුවන්න. ඒවා කොහෙද? මගේ පස්සේ ඇවිල්ලා මාවම කණ්ඩා ගන්න. අර මන්තරේ වරද්දමු මනුස්සයව ගිහිල්ලා අල්ල ගන්නවකෝ. කවුද යාළු? අර වයසක ඩබල් සොරුන් යාළුද? මං එහෙනම් එයාව අල්ල ගන්නා. ටාටා බයි. මං ආපහු එනවා. පුච්චි විචාරියා දැන් ගෙදරට යන්නත් බෑ මේක ආපහු එහාට ඇවිල්ලා මාව නැටෙව්වොත් එහෙම කමලා හිතයි මට පිස්සු කියලා දැන් මොකද කරන්නේ අක්කේ කුරුංගුරුන් 60 පස් වගේ ඉලුව තියනවද ගෙනාපුවා? ඇති. පැකට් එකක් ඇද්ද කුරුංගුරුන්? අපෝ ඇති. කාට හරි ආරස්සාවක් කරන්නද කුරුංගොයියෝ? ඔව්. ඒ වගේ වැඩකට තමයි. මොකද කුරුංගොයියෝ? ඒ කරපු වැඩේ. කුරුංගුරුන්ට මොකක් ඇසනීපෙද්ද? අමිනේ මේ වෙලාවේ මගේ අතින් මොනවා වුණත් අනේ ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා. ඔය හද මගේ ඇඳුම ගන්න සංසාරයක් නෑ. ඔය හද පුල්ලට සල්ලි දෙන්න. හරි අපි ඔය පස්සේ බේරගමු මුදලාලි. මට වෙන්නේ නම් කුරුංගුරුන්ට යක්ෂ දෝෂයක්ද කොහෙද? යක්ෂ දෝෂයක්? අම්මෝ යක්ෂ දෝෂයක්? මේ ආමිනේ දෙන්නකො මං එල්ලපු 60 පස් වගේ. අක්කේ
අපෝයි මට දැන් තනියෙන් යන්නත් බෑ. ඒ වුණාට ඉතින් අපිට කරදරයක් උනේ නෑ නේ. කුරුමුරුන්ට මක් වෙලාද කියලා මට නම් තේරෙන්නේ නෑ. අඬන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. සෝමි. අපි ටිකක් ගිහිල්ලා බලමුද? ඔව් අපි කියලා බලමු කියන. දරුවෝ ඔය ගේ දොර වහලා යන් අපේ ගෙදර. අනේ සිරියේ හේද නැන්ද? ඔව් ඔව් අපේ ගෙදර ඉන්නවා. ওই දරුවා බය වෙයි කියලා අපේ ගෙදර එක්කගෙන එන්න කියලා කිව්වා. තනුයි මගේ ඇඟට ලේ ටිකක් කිනුවේ. ඉන්න නැන්ද? මං ඉක්මනට එන්න. සිරාට මක් වෙලාද නැන්දේ? මේ අපිත් ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. නැන්දේ අපිත් එන්න. නෑ නෑ ඔය ළමයි එන්න උවමනාවක් නෑ. මේ හිතුව දෙයි සිරි හම්බුනාම ඔය ළමයින්ට විස්තරේ කියාවිනේ. අපි යමු නැන්ද? අපේ මිනිස්සයයි කිව්වේ මේ ළමයා ඇරෙන්න වෙන කවුරුවත් එක්කන් එන්න එපා කියලා. ඒකටත් මොකක් හරි හේතුවක් ඇතිනේ. එහෙනම් අපි යනවා. හරි වැඩක් නෙබා. අපිට එන්න එපා කියන්නේ. සෝමි. අපි හොරෙන් පිටිපස්සෙන් ගිහිල්ලා බලමුද? අන්න හරියම්. මේ කොහොම නෑ බා. අපිට එන්න එපා කියන්න ඇත්තේ මොකක් හරි හේතුවක් හින්දා වෙන්න ඇති. සිරිසෙල්ලාමයෝ. රෑ ජාමයක් වෙනකන් අපි දෙන්න කොහාටවත් නොගිය මෙහෙම එමු. නැත්තම් එහෙම මිනිස්සු ඉස්සරහ පිට තමයි මූ අපිව පච කරන්නේ. කුරුම්මාමේ ඇයි මූව දැම්මම මට්ටු කරන්න බැරි? අමියෝ සෑතරේරුණත් කලාවක් වෙලාවක් තියෙනවනේ. ඊයේ රෑ ජයමට සිද්ධ වෙච්ච වැරද්ද හදාගන්න අද රෑ ජාමේ පහු වෙනකන් ඉන්න එපාය. පුළුවන් වෙයිද මූව මට්ටු කරගන්න? ඇයි? උඹට සැකද? සැක නැති පුළුවන්. ඊයේ වෙච්ච වැරද්ද හන්දනේ මේ. නොදකින් කාලකන්‍ය ආයිත් ඇවිල්ලා. ඈ කාලකන්‍ය දුෂ්ටයා එනෝ සතටට ඈ අප්පුච්චි කඩු පයිට් එකක්. කුරුම්බුයි ඔහෙට රජු. යාලු කොහොමද යාලු මගේ වැඩ? යකෝ දෙන්නත් එක්ක නාඩගමකට පුරුදුනවද? එහෙමත් නැත්තම් වෙසක් නාට්‍යයක? ඒත් ඉතින් ඊළඟ වෙසක් කියන තව ගොඩක් කල් තියෙනවා. අපතයි ලංකාවේ අතන මෙතන කොතන ගියත් ලංකාවේ ජය අපතයි සිරි මේ මොකද මේ? මෙයත් මෙතනට ඇවිල්ලානේ. යන් දෙන්නම. මොකෝ මේ දෙන්න නාඩගම් පුරුදු වෙලා අපි බැලුවා මොකද වෙන්නේ? පුරුදු වෙනකොට බැලුවාම නාඩගම නටද්දි කවුද බලන්නේ? යන් මෙහෙන් එන්න. නාඩගම් මට තව අල්ලගන්න පුළුවන් නම් මං තව හිටවපස් ගහනවා. සිරිසෙල්ලාමයෝ. කෑ ගහන්න කලබල කරන්න ඕනේ නැහැ. ඔය කොච්චර සෙල්ලම් දැම්මත් අමනුස්ස උට මනුස්ස අපිව සම්පූර්ණයෙන් යට කරගන්න බෑ. ඔය මිටහකෝ තව ටිකක් වෙලා යනකොට අඳුර වැටෙනවා. එතකොට උන්දා යන්න ඕන. උන්දා ගෙදර. එතකොට අපි මහා රාජ ජාමට යමු. උන්දා ගෙදර.
ළමයි. ඔව්. යාන්තම් ඇති ඌ ගියා. මේ මං කලමනාටිය සූදානම් කරන්න. අද මේ වැඩේ කරගත්තේ නැත්තම් හෙටත් නටන්නයි වෙන්නේ උගේ පදේට අපිට. ගුරුමාමි මං ගිහිල්ලා කමලව බලලා එන්න. හොඳටම බය වෙලා ඇත්තේ. හොඳේ? ඔව්. Bojjanggo attango mandu tatsuri pattana sampatti saat studio phone number cek දැන් වඳිනවා අර දවාලේ අපි නටාපු විදිහට උඹත් ටිකක් නටන්න එපා නටාපිය බස්වාන් 10කට බුදුවන්න දේවයන් වහන්සේ. අනේ මට ඉන්න දෙන්න. මං කියන තරකට වදින්න. මං අහපව උගලගෙන නටවන්නේ නෑ. වරදක් වුණාම වරද නිවැරදි කරගන්න ඕන. අනික මනුස්ස අපිට අමනුස්ස උඹලත් එක්ක ජීවත් වෙන්න බෑනේ. එපා! 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 ඕන් සිරිසෙල් ළමයෝ වැඩේ හමාරයි. මදයි වැරද්දක් ගිය දුර. ඔගන කියන්නේ ගුරුන්ටත් අකුරු වරදිනවයි කියලා. ඒත් පුළුවන් තරම් ඉක්මනින් වැරදි නිවැරදි කරගන්න ඕන. ඒකයි යුතුයකම ඕන්.